හෙල්ලෝ ගයිස් ඔන්න ඉතින් ඔයාලා අද ඇවිල්ලා තියෙන්නේ ස්මාර්ට් සිටි YouTube channel එකෙන් ගේන දෙවෙනි වීඩියෝ එකත් එක්ක. ඒ කියන්නේ HTML වල මම කරන ප්‍රොජෙක්ට් එක. ඒ කියන්නේ Zero to Hero project එකේ දෙවෙනි දවසට. ඉතින් අද ඔයාලට සිම්පල් දෙයක් තමයි උගන්වන්න යන්නේ. මට කලින් වීඩියෝ එකේ sorry කලින් වීඩියෝ එකේ ඔයාලට දෙයක් කියන්න බැරිුනේ. කියන්නේ මේ ෆයිල් එක කොහොමද සේව් කරගන්නේ කියන එක මට ඔයාලට පෙන්වන්න බැරුව ගියා. ඉතින් ඒ කොටසත් අද මම මේ වීඩියෝ එකෙන්ම කවර් කරන්න. ඉතින් අද මම ඔයාලට පෙන්වන්න යන්නේ සිම්පල් ටැග්ස් 6ක්. සාමාන්‍යයෙන් මේක යූස් වෙන්නේ මේ වෙබ්සයිට් එකක් ඇතුලේ. සාමාන්‍යයෙන් අපි වෙබ්සයිට් එකකට ගියාම සාමාන්‍යයෙන් අපිව වෙල්කම් කරන්නේ අර ලොකුවට තියෙන වෙල්කම් කියලා. අන්න ඒ මේකට පාවිච්චි කරන ටැග් 6ක් ගැන තමයි අද මම ඔයාලට කියන්න යන්නේ. ඉතින් මේක එච්චර දිග වීඩියෝ එකක් නෙමෙයි. අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. හරි අපි මම කලින් වීඩියෝ එකේ දාලා තියෙනවා notepad++ එකේ link එක සහ මම මේ වීඩියෝ එකේ දාන්නම්. ඉතින් ඔයාලා ඒකේ latestම version එක download කරගන්න. ඉතින් මම මේ විදිහට notepad++ එක මේව කරනවා. ඉතින් පළවෙනි වීඩියෝ එකේ මම පාවිච්චි කරේ නිකම්ම කම්පියුටර් මේ ලැප් එකේ තියෙන notepad එක. ඉතින් ඔයාලට මතක ඇති මම කියලා දුන්නා ටැග් එකක් ඕපන් වෙනවා සහ ක්ලෝස් වෙනවා. ස්ටාර්ට් එකක් වගේම එන්ඩ් එකක් තියෙනවා කියලා. ඉතින් ඔයාලා ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් යට තියෙනවා ඒකේ link එක ගිහිල්ලා මුල ඉඳන් බලාගෙන එන්න. හරි. මුලින්ම අපි පටන් ගන්න ටැග් එක මම කිව්වා HTML. හරි. ඒක තමයි starting tag එක. ඊට පස්සේ අපේ දෙවෙනි tag එක එනවා head එක. head එක. ඊට පස්සේ ඒක ඇතුළට එනවා අපේ title එක. title. ඉතින් මම මේක title එකක් දෙනවා day 2 කියලා. sorry. day 2 කියලා දෙනවා. okay හරි. මම ඊට පස්සේ මේක close වෙනවා මම කිව්වා. ඇලයිරෙන් තමයි මේ tag එක close වෙන්නේ කියලා. okay title okay close කරා. ඊට පස්සේ අපි මොකද්ද close කරන්නේ? මෙන්න මේ head එක. sorry. head එක. ඊට පස්සේ අපි open කරනවා body tag එක. okay. හරි ඊට පස්සේ අපි මේ body tag එක close කරගමු. body ඊට පස්සේ අපිට HTML කියන්නේ අපි start කරපු tag එක අපිට close කරගත්ත හැකියි. HTML. okay. හරි. හරි. මේක තමයි ස්ට්‍රක්චර් එක. කියන්නේ සාමාන්‍ය මොන කෝඩ් එක ගත්තත් මෙන්න මේ විදිහට තමයි මම කිව්වා කලින් වීඩියෝ එකේ කිව්වා මේ තියෙන්නේ main tag 6 කියලා. හරි එහෙනම් අපි අද ඉගෙන ගන්න තියෙන tag ටික මම පෙන්නන්නම්. ඉතින් අපිට මුලින්ම එනවා මේකට කියන්නේ h tag ටික. කියන්නේ h ඉන්න බලන්න මේක කරා h tags. මේකට කියන්නේ අපි h tags කියලා. මොකද ඒකට කියන්න හේතුව අපිට මේකේ තියෙන්නේ sorry මම කැපුවානේ. okay හරි. අපිට මේකේ තියෙන්නේ h වලින් පටන් ගන්න tag 6ක්. හරිද? ඒ කියන්නේ h1 tag එක, h2, h3, h4, h5 and h6. මෙන්න මේවා තමයි tag 6. ඉතින් මේ වලට අර මම කිව්වා වගේම අපි open and close bracket දාගමු. okay bracket නෙමෙයි මේකට වරහන දාගමු අපි. ඉතින් මේ වීඩියෝ එකට like එකක් දාන්න. අපි subscribe කරලා bell icon all කරලා තියාගන්න. ඉතින් HTML නොදන්න ඔයාලගේ යාළුවන්ටත් මේ link ටික යවන්න. එයාත් මුලින්ද HTML ඉගෙන ගන්න. හරි අපි මේකේ close tag ටික මේවා කරමු. අපි ඒක type කරමු. කම්මැලි වෙන්න හොඳ නැහැ. h1 okay close h2 okay හරි h3 tag එක close කරා. sorry okay හරි h4 tag එක
ක්ලෝස් කරා H5 එකත් ක්ලෝස් කරා ඒ වගේම H6 එක ලාස්ට් එකත් මේව කරා ඉතින් මං ඔයාලට මේක හඳුන්වා දෙන්න කලින් මං ඔයාලට පෙන්නන්නම් මේක කොහොමද සේව් කරගන්නේ කියලා ඉතින් ඔයාලා මුලින්ම මෙතන ෆයිල්ස් වලට නැත්නම් ඔයාලගේ ඔයාලා නෝමල් මේ නෝමල් නෝට් පෑඩ් එක නම් පාවිච්චි කරන්නේ නැත්නම් විෂුවල් ස්ටුඩියෝ කෝඩ් නම් පාවිච්චි කරන්නේ ඔයාලා මේ වගේ ෆයිල් කියලා උඩින් ඇති. ඉතින් මේ ෆයිල් එකට ගිහිල්ලා ඉතින් සේව් නෙමෙයි සේව් ඇස් දෙන්න ඕනේ. හරිද? සේව් ඇස් දුන්නාම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයාලට එනවා. මෙන්න මේකේ ඔයාලා ඩෙස්ක්ටොප් කියන එක ක්ලික් කරලා මෙතන new one කියලා තියෙන එක කපන්න. ඉතින් මේකට ඔයාලට කැමති නමක් දුන්න හැකියි. ඉතින් මම මේක day 2 විදිහට සලකන නිසා මම මේකට day 2 කියලා දෙනවා. ඉතින් day 2 කියලා නිකම්ම ඔයාලා සේව් කරන්න එපා. මෙතන normal text file එකෙන්ම තියන්න. මම මෙතන හරි නෑ හරි all type දාගන්න ඔයාලා මෙතන මේක පෙන්වන්න. ඊට පස්සේ මෙතන ඔයාලගේ නම තියෙන්නේ. එතන මේ වගේ තිතක් තියෙනවා. ඩොට් එකක් තියලා අනිවාර්යයෙන්ම මෙන්න මේ විදිහට ටයිප් කරගන්න මේ කැලේ හොඳට බලා ගන්න. මොකද මේක හරියටම සේව් කරේ නැත්නම් ඔයාලගේ ප්‍රොජෙක්ට් එක ඕපන් වෙන්නේ නැහැ. හරි. ඊට මෙතන day 2 කියලා දුන්නා. තිතක් තිබ්බා. ඔයාලා මෙතන HTML කියලා ටයිප් කරගෙන සේව් කරගන්න. ඉතින් එහෙම කළාම තමයි ඔයාලගේ ෆයිල් එක මෙතන සේව් වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඉතින් මම මෙතන සේව් කරගත්තා. ඉතින් htags කියලා තියෙනවා. ඕකේ හරි. අපි බලමු අර විදිහට සේව් කරේ නැත්තම් මොන වගේද කියන්නේ. මොන විදිහටද මේක සේව් වෙන්නේ කියලා. ඉතින් මම day 2 කියලා දෙන්නම් තව දෙකක් දාලා 22. හරි. අපි නිකන් මේක සේව් කරමු. මේක all types දාලා නිකන් සේව් කරලා බලමු. ඔයාලට පේනවා ඇති මේ මෙතන නිකන් ටෙක්ස්ට් ෆයිල් එකක් විතරයි එන්නේ. ඉතින් ඒක ඕපන් කරාම එන්නේ අර ඔයාලා මේ පාවිච්චි කරපු මේක විතරයි. ඉතින් මෙන්න මේ නිසා තමයි ඔයාලට අර ඩොට් එකක් තියලා HTML කියන එක ටයිප් කරන්න කිව්වේ. ඉතින් එහෙම ටයිප් කරාම තමයි ඔයාලට ඒක ක්ලික් කරලා මේ Chrome එකෙන් හොයාලා පාවිච්චි කරන browser එකෙන් ඔයාලගේ කෝඩ් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලා දැන් මේක දැක්කා. දැන් අපි මේක ඕපන් කරගත්තොත් මේ තියෙන්නේ normal size. ඔයාලට පෙන්නන්න. අපි මේක පාවිච්චි කරන්න කලින් අපි මුලින්ම ටෙක්ස්ට් එකක් පාවිච්චි කරමු. අපි හිතන්නකෝ දැන් smart city නේ. smart city. හරිද? මෙන්න smart city කියලා මම නිකන් normal type කරගෙන මේක save කරගන්නවා. හරිද? එක මේ ඕනේ අපි අරක අයින් කරලෙමු. okay හරි. save කරා. ඉතින් ඔයාලට control S ඔබලත් මේක save කරගත්ත හැකි. දැක්කද? මෙතන දැන් නිකන් normal text එක තමයි මේ smart city කියන එක. අපි බලමු මේ tag ටික කියන්නේ මේ tag 6 use කරාම මොන වගේද මේක පේන්නේ කියලා. ඉතින් අපි මේක නිකන් copy කරලා මෙතනට paste කරමු. ඉතින් control + C කරලා text එක බලලා control + V දෙන්න විතරයි තියෙන්නේ. okay okay හරි. ඉතින් ඔයාලත් මේක try කරලා බලන්න. හරි. දැන් අපි මේ tag 6 ඇතුලේ අනිවාර්යයෙන්ම මේකට අනිවාර්යයෙන්ම close tag එකක් එනවා. මේ close එක දුන්නේ නැත්නම් හරියට මේක එන්නේ නැහැ. ඒ අනිවාර්යයෙන්ම ඔයාලා මේ tag එකක් open කරොත් ඒ tag එක off මේ close end කරන්න. ඉතින් මම කියන්න සමහර tag තියෙනවා ඒ වගේ මේ close tag එකක් එන්නේ නැති ඒවා මම ඉස්සරහට කතා කරන්නම්. ඒව දැනට ඕනේ. හරි අපි බලමු මේ normal තියෙන කියන්නේ. අන්න මේක save කරා. day 2
හරි මේ නෝමල් තියෙන ටෙක්ස්ට් එකට වඩා මොන වගේ වෙනසක් වෙයිද කියලා මෙන්න මේ ටැග් වලින් හරි අපි මේක රිෆ්‍රෙෂ් කරමු. හරි ඔයාලට පේනවද දැන් මෙතන එක එක සයිස් වලින් ඇවිල්ලා තියෙනවා. හරි මෙන්න මේ ගැන තමයි මම ඔයාලට කියන්න හැදුවේ. ඉතින් මේ පළවෙනි සයිස් එක තියෙන්නේ H1 ටැග් එකෙන් මේවා කරපු එක. ඉතින් මේක එක එක සයිස් වලට තමයි තියෙන්නේ. කියන්නේ ෆොන්ට් එකක් වගේ තමයි පාවිච්චි කරන්නේ. ඒත් මේක ෆොන්ට් එකක් නෙමෙයි ටැග් එකක්. ඉතින් මේක සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ අර මම කිව්වා වගේම මේ වෙබ් පේජ් එකක ටයිටල් එකක් කියන්නේ බොඩි එක ඇතුලේ තියෙන අපි වෙල්කම් කියලා ගත්තොත් නැත්නම් හෙඩින් එකක් වගේ එකක් පාවිච්චි කරන්නේ. මෙන්න මේ H1 H2 කියන එකකින් මේ H2 කියන ටැග් වලින් තමයි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. ඉතින් මේකේ H1 කියන්නේ සයිස් එකෙන් වැඩි. කියන්නේ සයිස් එකෙන් වැඩිම සයිස් එකක් තියෙන මේ H1 ටැග් එකේ. ඉතින් මේකේ කුඩාම අගයක් තියෙන්නේ H6 එකේ. මේක අනිවාර්යෙන්ම මතක තියාගන්න මේක. අනිවාර්යෙන්ම O level විභාගයට අහනවාමයි. ඉතින් මේ ටැග් එක අනිවාර්යෙන්ම වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් 8 වසරේනුත් මේ පාඩම උගන්වයි. ඉස්සරහට සිලබස් අලුත් වුණාම කොහොම වෙයිද දන්නේ නැහැ. ඉතින් ඔයාලට ඉන්ට්‍රස්ට් එකක් තියෙනවනේ HTML ඉගෙන ගන්න. මාත් එක්ක ඉන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන normal text එකට වඩා පොඩි වෙනසක් වෙලා තියෙනවා. නිකන් මේකේ කලර් එක වැඩි වෙලා නේද? කියන්නේ මේක bold වෙලා නේද? ඒක තමයි මේ H tag එකකිනුත් කරන්නේ. ඉතින් මේක මම කිව්වා වගේම heading වලට තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේ ටික තමයි අද දවසේට කියන්නේ දෙවෙනි දවසට ඔයාලට කියලා දෙන්න තියෙන්නේ. ඊට පස්සේ මම තව අලුත් ටැග් ටිකක් ඔයාලට කියලා දෙන්නම්. ඉතින් හරි. මං හිතනවා ඔයාලට හොඳටම මේක තේරෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලට මේක තේරුන්නේ නැත්නම් කමෙන්ට් එකක් දාන්න. මම ආයෙ වීඩියෝ එකක් කරනවා. يعني ඔයාලට තේරුන්නේ නැත්නම් කරලා දාන්න. නැත්නම් ඔයාලට මගේ contact number එකක් දෙන්නම්. මම ඔයාලට වෙනම ඔයාලට පැහැදිලි වෙන විදිහට කියලා දෙන්නම්. ඉතින් මොන හරි අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. අපිව subscribe කරලා තියාගන්න. ඉතින් ඉස්සරහට දාන වීඩියෝ ඔයාලට එක දිගට බැලුව හැකියි. ඉතින් ඔයාලගේ යාළුවන්ට share කරලා තියන්න. ඉතින් මේ Zero to Hero project එක සාර්ථක කරගන්න ඔයාලගේ උදව් මට අනිවාර්යයෙන්ම ඕනේ. ඉතින් ඒකත් මතක් කරන ගමන් එහෙනම් අදට මම ගිහින් එන්නම්. තවත් අලුත් වීඩියෝ එකකින් එන බලාපොරොත්තු වෙයි. එහෙනම් අපි ගියා.